ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාලා තිනවා ඔබෙනුත් ඔන්න ටැක්ස් එකක් අඩු වෙන්න යනවා කියලා කිව්වොත් ඔබට මොකද හිතෙන්නේ? ඉතින් ඒ ටැක්ස් එක ඔබෙනුත් අඩු වේද නැද්ද කියන එක දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් සේව් කරලා තියාගන්න. ඉතින් ඔබ ඉන්ෂුරන්ස් ඇඩ්වයිසර් කෙනෙක් වුණත් එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙන කෙනෙක් වුණත් මේ වීඩියෝ එක ඔබට අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒ මොකද මේ 2026 පෙබරවාරි මාසේ 24 වෙනිදා ඔන්න අලුතෙන් කෙටුම්පතක් ඇවිල්ලා තියෙනවා. ඔබට ඉන්ෂුරන්ස් එකක් එහෙම නැත්නම් රක්ෂණයකදී ඔබට ලැබෙන මුදල ටැක්ස් කරන්නත් ඒ වගේම ඒ ටැක්ස් කරන්නේ කොයි කොටස්ද කියන එකත් හඳුන්වලා දීලා ඩිෆයින් කරලා ඔන්න අලුතෙන් කෙටුම්පතක් මේ 2026 පෙබරවාරි මාසේ 24 වෙනිදා ඔන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේක තාම පනතක් විදිහට සම්මත වෙලා නැති වුණත් මේක කෙටුම්පතක් විදිහට මේක ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඔබට මතකයි අපි කලින් වීඩියෝ එකක් කරා ඔබට ලැබෙන ඕනම රක්ෂණ මුදලක් මීට කලින් බදු පනත යටතේ ඔබට ඒක අඩු කිරීමක් විතර එහෙම නැත්නම් ඒ ලැබෙන මුදල ඔබගේ තක්සේරුගත ආදායමෙන් අඩු කරන්න හැකියාව ලැබුණා. ඒක බදු වලින් නිදහස් කර ගැනීමේ හැකියාවක් ඔබට මීට පෙර ලැබිලා තිබුණා. හැබැයි මේ අලුත් කෙටුම්පත හරහා ඔබට ලැබෙන රක්ෂණ ආයතන හරහා ඔබට ලැබෙන සියලුම ගෙවීම් ඔබට අඩු කර ගැනීමේ හැකියාවක් මේ පනත හරහා ඔන්න ඔබට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන වැඩිදුරටත් කතා කරොත් එහෙනම් මේ කෙටුම්පතේ 52A කියන කොටසේ පැහැදිලිව දක්වලා තියෙනවා අපිට මෙතනදී තක්සේරුගත ආදායමෙන් අඩු කරගන්න පුළුවන් මොන රක්ෂණ ගෙවීම්ද කියන එක. ඉතින් මෙතනදී පළවෙනි එක විදිහට ඔබ මිය යාමකදී ගෙවන රක්ෂණ වන්දි මුදල මෙතන සම්පූර්ණයෙන්ම බදු වලින් නිදහස් කරලා දෙනවා. ඒ වගේම දෙවෙනි එකේදී මෙතන ඉදිරිපත් කරලා දෙනවා ඔබ මේ රක්ෂණයේදී ඔබට ලැබෙන කල්පිරීමේදී ඔබට ලැබෙන ගෙවීමත් මෙතනදී නිදහස් වෙලා තියෙනවා. මේ ජීවිත රක්ෂණයේදී ඔබට ලැබෙන කල්පිරීමේදී ගෙවන අගයත් මෙතන නිදහස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔබ දාන්නේ මේ රක්ෂණ ඔප්පුව අපි හිතමු අවුරුදු 15කට කියලා. එහෙනම් මේ අවුරුදු 15 ඉවර වෙද්දී ඔබට ලැබෙන්න තියෙන මේ මුදල සම්පූර්ණයෙන්ම බදු වලින් නිදහස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මැදදී ඒ කියන්නේ රක්ෂණයක් අවුරුදු 15කට දාලා ඔබ අවුරුදු 5ක් විතර ගියයින් පස්සේ ඔන්න ඔබට හිතනවා මේ රක්ෂණ මුදල දැන් මේවට ගෙවාගෙන යන්න මේ හැකියාවක් නැහැ. මේ ගෙවපු අගය නැවත පවාරණයකට ලක් කරගන්න. මේ අගය නැවත පවාරණය කරගන්න ඔන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඔන්න එතනදී ඔබට ලැබෙන මුදලත් මෙතනදී බදු වෙන්නේ නැහැ. එහෙනම් මොනවද ටැක්ස් වෙන්නේ? මේක ඇතුලේ වෙනම ඩිෆයින් කරලා පෙන්නලා තියෙනවා. සේවා නියුක්තකෙක් විදිහට ඔබට රක්ෂණයක් ලැබෙනවා නම් එහෙම නැත්නම් බිස්නස් එකක් කරා ඔබට ව්‍යාපාරයක් කරා ඔබට රක්ෂණයක් ලැබිලා තියෙනවා නම් අන්නේ ලැබෙන රක්ෂණයත් ඔන්න මෙතනදී ටැක්ස් වෙලා තියෙනවා. ඒ ආදායමත් ඔබගේ තක්සේරුගත ආදායමට එකතු කරන්න අවශ්‍ය වෙලා තියෙනවා මේ කෙටුම්පත හරහා. ඒ වගේම යම් වාර්ෂික ගෙවීමක් එහෙම නැත්නම් අර විශ්‍රාම ගෙවීමක් අපි කියන රිටයර්මන්ට් ප්ලෑන් කියලා. අන්න ඒ වගේ දේවල් මෙතනදී බදු වීම සිද්ධ වෙනවා. ටැක්ස් වලට යටත් වීම සිද්ධ වෙනවා. අර ඒ වගේ අර රිටයර්මන්ට් ප්ලෑන් එකක් වෙන්න පුළුවන්, වාර්ෂික ගෙවීමක්, ඇනුවල් ප්ලෑන් එකක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඔබට ලැබෙන ඕනෑම එකක් මෙතනදී බදු වීම සිද්ධ වෙනවා. ඒ වගේම මේ කෙටුම්පත ඇතුළේ ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මෙතනදී අර හිතාමතාම බදු වලින් නිදහස් වෙන්න බලාගෙන ඔබ රක්ෂණ දාලා තියෙනවා. අන්න ඒ දේවල් නැවතත් ඉදිරියේදී රක්ෂණ සමාගම් වලට ඔන්න සිද්ධ කරන්න හැකියාවක් නැහැ. උදාහරණයකට ඔබ නිකන් හිතලා බලන්න ඔබට ගොඩක් ඉන්ෂුරන්ස් ඒජන්ට් කතා කරාම ඔබට ලබා දෙන බෙනිෆිට් එකක් තමයි ඔබ මේ දාන්න යන ඉන්වෙස්ට්මන්ට් එකට අදාළ මුදල විත් වලින් ටැක්ස් එක කැපෙන්නේ නැහැ. මේකට ඉන්කම් ටැක්ස් කියවන්න අවශ්‍ය නැහැ. ඔන්න බදු වලින් ඔබට නිදහස් වෙන්න හැකියාව තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් ඔබට අර ෆියුචර් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් වලදී ලබා දීලා ඇති. ඉතින් මේ කෙටුම්පත ඇතුළත ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා තවදුරටත් ඒ වගේ හිතාමතා බදු වලින් නිදහස් වෙන්න බලාගෙන ඔබ මේ ඉන්වෙස්ට්මන්ට් එකක් එහෙම නැත්නම් මොන හරි රක්ෂණයක් යොදවනවා නම් රක්ෂණ මුවාවෙන් එහෙම නැත්නම් රක්ෂණයක් දැමීමේ අරමුණෙන් වෙනත් ආයෝජනයක් නම් ඔබ සිද්ධ කරන්නේ ඒ දේවල් කිසිම විදියකින් බදු වලින් නිදහස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක මේ කෙටුම්පත හරහා ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක අයින් වුණා කියලා කියන්නේ ඔබට මෙතනදී බදු වලින් නිදහස් කර ගැනීමට හැකියාව තියෙන්නේ ජීවිත රක්ෂණයකදී ඔබට ලැබෙන මුදලක් විතරයි. ඉතින් එතනින් එහාට කියපු ගොඩක් අර බෙනිෆිට්ස් බදු වීමට ලක් වෙනවා මෙන්න මේ කෙටුම්පත සම්මත වීම හරහා. ඉතින් මේ කාරණාව ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාලා දෙන ඔබත් ඒ වගේම ලයිෆ් ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් වෙන ඔබත් අනිවාර්යයෙන්ම දැනගත යුතු විශේෂ කාරණාවක් වෙනවා මින් ඉදිරියට. ඉතින් මේ වගේ සංකීර්ණ බදු මාතෘකා ඊටම සරල කරලා දැනගන්න අදම මාව ෆලෝ කරලා තියාගන්න. මම තිල්ෂාන් මොරායස්.